SMS උදයන්ගනේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මොණ්ඩාගල පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම තමයි ෂෙප් ව්‍යාපෘතියේ 2024 වර්ෂයේ ඉඳලා මම දිස්ත්‍රික් සම්බන්ධීකාරක විදියට ෂෙප් ව්‍යාපෘතියේ කටයුතු සිදු කරනවා. ඒ වගේම 2025 අවුරුද්දේ ආරම්භයේ ඉඳලම මාස්ටර් ට්‍රේනර් කෙනෙක් විදියට සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක විදියට ෂෙප් ව්‍යාපෘතියේ වැඩ කරනවා. ඇත්තටම අද අපි මේ පවත්වන්නේ ෂෙප් වැඩසටහන් ගිය අවුරුද්දේ පියවර 4 අවසන් කළා. ගෝවින්ගේ ප්‍රකෘති සමාලෝචන රැස්වීමක් පවත්වලා අන්තිම අවසාන සමාලෝචන රැස්වීමක් තමයි අද අපි මෙතන පවත්වන්නේ මේ නිකපිටියේ ගොවි කණ්ඩායමත් එක්ක. ඒ වගේ අපේ ගිය අවුරුද්දේ ක්‍රියාත්මක වෙච්ච ගෲප් 6ත් එක්කම අපි මේ වගේ සමාලෝචන රැස්වීම් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි අද මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපි ෂෙප් ව්‍යාපෘතිය ආරම්භ කළා ගොවිත් එක්ක ඒ පියවර 4 ඉවර කරලා ඔවුන්ගේ අස්වැන්න නෙරලා ඔවුන්ගේ ප්‍රගතිය බලලා ආර්ථික අතින් කොහොමද ඔවුන් සාර්ථක වුණේ, ඒ වගේම අනිත් පැත්තෙන් ඔවුන්ගේ ආකල්ප කොහොමද සංවර්ධනය වුණේ, ඔවුන්ගේ දැනුම කොහොමද සංවර්ධනය, ඒ සියල්ල සලකලා බලලා ඒ සියලුම දේවල් වල ප්‍රගතිය දැකලා අපි ආපහු අද මෙතන බලාපොරොත්තු වෙන්නේ සමාලෝචනය කරන්න ගොවීන් එක. මොකද ඔවුන්ගේ අදහස් ඒ එක පියවරවලදී අපේ වෙච්ච සාර්ථක අවස්ථා, ඒ කියන්නේ ගොවීන් දැකපු සාර්ථක දේවල්, ඔවුන් අත්විඳ සාර්ථක දේවල්, ඒ වගේම තමයි අපි මෙතනදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ අසාර්ථක තැන් තිබුණා නම්, අපේ මොනවා හරි වෙනස් වෙන්න ඕනි තැන් තියෙනවා නම්, මේක සංවර්ධනය කරගන්න ඕනි තැන් තියෙනවා නම් ගොවීන්ගෙන් ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. මොකද ෂෙප් ව්‍යාපෘතිය මේ අවුරුද්දේ අපිත් එක්ක අවසන් වුණත් අපි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මෙම ෂෙප් සංකල්පය දිගින් දිගටම ගොවිත් එක්ක අපේ එළවලු වගා ගොවින් එක විශේෂයෙන්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකදී මේ ෂෙප් සංකල්පය දිගින් දිගටම ක්‍රියාත්මක කරද්දී වෙච්ච අඩුපාඩු අඳුර ගන්න තියෙන එක ගොඩක් ලේසි වෙනවා. මොකද අපිට ඉදිරි වැඩසටහන මේ තියෙන අඩුපාඩු මගහරවගෙන මේ තිබුණට වඩා හොඳින් සාර්ථක කරගන්න අපිට ඒ ගොවින්ගේ අදහස් ඕනි වෙනවා. ඉතින් ඒක නිසා මම ගොවි කණ්ඩායම් වලින් ඉල්ලනවා ඔබ දැක්ක සාර්ථක අවස්ථා සියල්ල කියනවා වගේම වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී ඔබට දැක්ක සමහර දුර්වල අවස්ථා, මේක දිනු වෙන්න ඕනි මෙහෙමයි කියලා ගොවීන් විදිහට ඔබට දැනෙන අවස්ථා අපිට මෙතනදී පෙන්වන්න. ඒ එක පියවරදී වෙන වෙනම අපිට දක්වන්න. ඉතින් ඒක අපිට ගොඩක් උදව් වෙයි අපේ ඉදිරි වැඩසටහන තවදුරටත් සාර්ථක වෙන්න. ඉතින් අද වැඩසටහනටත් සියලු දෙනාටම බොහොම සක්‍රියව අපිත් එක්ක දායක වෙන්න කියලා මම කියනවා. මම DVC නිසාන්ස් වැල්ලවාය කුෂණ ප්‍රදේශවලින් කටයුතු කරන්නේ. නම් දැනට නිකපිටිය ගොවි සංවිධානය භාරව කටයුතු කරන්නේ මම තමයි. අද දින අපි වැඩසටහනේ සමාලෝචන රැස්වීම තමයි මේ අද දින පවත්වීමට නියමිතව තියෙන්නේ. ෂෙප් ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් අවස්ථා 4කදී තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේදී අපි ගොවි මහත්තුරු මේ එක අවස්ථාවලදී තමන්ට ලබාගත් දැනුම, ඒ වගේම තමන්ට ලැබුණ වාසි අවාසි මොනවද කියලා අපි රැස්වීමේදී දැනුවත් කිරීම සිදු කරන්න ඕන. ඒ නිසා අද මේ ගොවි මහත්තුරුන් විශේෂයෙන් අපි කණ්ඩායම් 3කට බෙදලා ඉවරලා මේ මාතෘකා යටතේ ගොවි මහත්තුරුන්ට තමන් ලබාගත් දේවල් පිළිබඳ ඉදිරිපත් කිරීමට පොළ, ඒ වගේම පෑන් ලබා දීම සිදු කරනවා. ඒ වගේම මේ කණ්ඩායම 3ට විශේෂයෙන් නායකයෙක් පත් කිරීම සිදු කරන්න ඕන. නායකයෙක් පත් කරගෙන මේ නායකයා තමයි තම කණ්ඩායමේ සිටින සමාජිකයන්ගේ තොරතුරු ටික අරගෙන ඉදිරිපත් කිරීම සිදු කරන්න ඕන. Let's move on the comments made by a member of the Nikapitiya Farmer Group regarding the effectiveness after introducing JICA SHEP project to their life. JICA SHEP ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මම මේ පහුගිය කන්නේ වගා කරේ තක්කාලි භෝගේ වගා කරලා මම තක්කාලි භෝගයට කලින් වගාවල් වලට වියදම් කරට වඩා සාමාන්‍යයෙන් අඩු වියදමකින් වගා කරලා සාමාන්‍ය රුපියල් ලක්ෂයක විතර වියදමක් දරලා ඉවරලා මම ඒකෙන් ලක්ෂ 3.5ක විතර ලොකු ආදායමක් ගත්තා. ඒක මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් වුණා. ඒ මම තක්කාලි වලින් ලැබපු ආදායමත් එක්ක අපේ ගමේ ගොවීන්ගේ එළවලු ටිකත් එකට එකතු කරලා වෙළඳාමක් කරන්න කියලා මම මේ ගත්ත වාහනේ තමයි මේ තියෙන්නේ. ලොරියක් ගත්තා. ඒක තමයි මගේ ගත්ත වාහනේ. ෂෙප් ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපිට ෂෙප් ව්‍යාපෘතියෙන් කියලා දුන්නා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයත් එක්ක ගොවිතැන සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඒකත් එක්ක අපේ අර ගෙදර අම්මා අනිත් ගෙදර තාත්තා ඒත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මේ ගොවිතැන කරන්නේ කොහොමද කියලා ෂෙප් ව්‍යාපෘතියෙන් කියලා දුන්නා. ඒකත් එක්ක අපේ පවුලේ තියෙන සම්බන්ධතා ගොඩක් වැඩි වුණා මේ වගාවත් එක්ක සම්බන්ධ වෙන්න. ෂෙප් ව්‍යාපෘතියෙන් ලැබිච්ච උපදෙස් එක්ක දැන් අපේ ගොවිතැන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපේ ගොවිතැන ව්‍යාපාරයක් බවට පත් වෙනකොට අපේ වාර්තා තබා ගැනීම අපිට ගොඩාක් වැදගත් වෙනවා. අපි කලින් එහෙම වාර්තා තබා ගත්තවත් එහෙම මොනවත් අපි ගාව තිබ්බේ නැහැ. දැන් අපි ගොවිතැන ව්‍යාපාරයක් විදිහට අපි ගොවිතැන කරනකොට වාර්තා තබා ගැනීම අපිට ගොඩාක් වැදගත් වෙනවා. ෂෙප් ව්‍යාපෘතියේ ෂෙප් නිලධාරීන්ටත් ගොඩාක් ස්තුතියි අපිට මේ ගොවිතැන ව්‍යාපාරයක් බවට පත් කරගන්න ලබා දීපු උපදේශයට. නව තාක්ෂණයට අපේ ගමේ කිසිම ගොවියෙක් හුරු වෙලා තිබ්බේ නැහැ මෙච්චර කාලයකට. නව තාක්ෂණයත් එක්ක ගොවිතැනට අපි හුරු වුණේ, අපි ඒක දැක්කේ, අපිට ඒ ගැන විස්තර අහන්න ලැබුණේ මේ ෂෙප් ව්‍යාපෘතියත් එක්ක. ඊට පස්සේ අපිව මේ ෂෙප් ව්‍යාපෘතිය අර අපිව එක්කන් ගියා සූර්යාර නිකව කියන ගම්මානේට අපිට මේ ගොවිතැන් කටයුතු කරන විදිහ, ඇත්තට මේ තාක්ෂණයත් එක්ක ගොවිතැන් කටයුතු කරන විදිය ගැන පෙන්වන්න. එතනදී තමයි අපි දැක්කේ අපි මේ කරන ගොවිතැනට වඩා අපිට තව
මේ අඩු පිරිවයකින් අපිට ලොකු ආදායමක් ගන්න පුළුවන් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් ගොවිතැනක් අපිට කරන්න පුළුවන් කියලා අපිට ඒ ගැන විස්තර අපිට හඳුන්වලා දුන්නේ විස්තර කියලා දුන්නේ උපදෙස් ලබා දුන්නේ ඔක්කොම කරේ ෂෙප් කණ්ඩායමේ නිලධාරි මහත්මයාත්මය.